ඔන්න මං අදත් ඔයාලට රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. බටර් චිකන් හදාගන්න රෙසිපි එකක් තමයි මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉස්සෙල්ලාම හොඳට සෝදගත්ත චිකන් ටික මැරිනේට් කරගන්න ඕනේ. මෙතන මම චිකන් ග්‍රෑම් 500ක් එකතු කරගෙන තියෙනවා. මේ චිකන් ග්‍රෑම් 500ට මිරිස් කුඩු තේ හැඳි 3ක්, කහ කුඩු තේ හැඳි භාගයක්, අමු 3-5 කුඩු තේ හැඳි 2ක් එකතු කරගෙන තියෙනවා. ඒ වගේම මං ගරම් මසාලා තේ හැඳි 2ක් එකතු කරගත්තා. කර්ඩ් මේස හැඳි 3මාරක් එකතු කරගන්නවා. ඔයාට යෝගට් එකක් වුණත් එකතු කරගන්න පුළුවන්. මම මේකට විනාගිරි තේ හැඳි 2ක් එකතු කරගන්නවා. ඔයාට දෙහි තේ හැඳි එකක් වගේ වුණත් එකතු කරගන්න පුළුවන්. සුදු ලුණු ඉඟුරු හොඳට තලාගත්ත පේස්ට් එක මේකට එකතු කරගන්න ඕනේ. මේ සේරම එකතු කරගෙන මේක හොඳට කලවම් කරගෙන විනාඩි 30ක් වගේ මේක පැත්තකින් වහලා තියන්න. මම චිකන් ග්‍රෑම් 500ක් ගත්ත නිසා මං තක්කලි ග්‍රෑම් 350ක් වගේ අරගෙන තියෙනවා. ඒ වගේම බීලුණු ගෙඩි 3ක් අරගෙන තියෙනවා. අමු මිරිස් කරල් 4ක් විතර එකතු කරගත්තා. ඉඟුරු සුදු ලුණුත් එකතු කරගන්නවා. ඉඟුරු සාමාන්‍ය කෑල්ලක්, සුදු ලුණු ගෙඩි 4-5ක් වගේ එකතු කරගත්තා. අමු මිරිස් කරල් 4ක් වගේ පොඩියට කපාගෙන එකතු කරගන්න. දැන් අපි පෑන් එකට බටර් මේස හැඳි 2මාරක් වගේ එකතු කරගමු. මේක හොඳට මෙල්ට් වීගෙන එනකොට අර අපි කපාගත්ත සේරම ටික මේකට එකතු කරගෙන මේ ටික හොඳින් බැද ගන්න ඕනේ විනාඩි 5ක් වගේ. මේ ටික මේ විදිහට බැදීගෙන එනකොට මිරිස් කුඩු තේ හැඳි 2මාරක් වගේ එකතු කරගන්නවා. ඒකටම කජු, කරාබු නැටි, කුරුඳු පොතු එකතු කරගන්නවා. ඔයාට කරඳ මුංගු බේලියුස් වගේ තියෙනවා නම් ඒවත් එකතු කරගන්න පුළුවන්. මේ සේරම එකතු කරගෙන විනාඩි 5ක් වගේ බැදීගෙන එද්දි මේකට අපි වතුර කෝප්ප එකමාරක් එකතු කරගන්නවා. මේ කෝප්ප එකමාරම දාලා මේක හොඳට තැම්බෙන්න ඉඩ හරින්න ඕනේ. විනාඩි 20ක් විතර මේක තම්බ ගන්න ඕනේ. ලුණු ටිකක් එකතු කරගන්න. ඔබේ රසයේ ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ඒ වගේම ඔයාට තියෙනවා නම් ගරම් මසාලා තේ හැන්දක් එකතු කරගන්න පුළුවන්. බටර් චිකන් එකක් හදද්දි සාමාන්‍යයෙන් කජු, ගරම් මසාලා වගේ දේවල් දාපුවාම ඒ බටර් චිකන් එකේ එන නියම රසය එනවා. ඒ වුණාට ඔයා ගාව ගරම් මසාලා නැහැ කියලා රසයේ වෙනසක් වෙන්නේ නැහැ. කජු නම් අනිවාර්යෙන්ම එකතු කරගන්න ඕනේ. කජු එකෙන් බටර් චිකන් එකට අමුතු රසක් එකතු වෙනවා. විනාඩි 20කට පස්සේ මෙන්න මේ වගේ වතුර චුට්ටක් ඉතුරු වෙන විදිහට මේ ටික හොඳට තැම්බිලා තියෙනවා. මේ අපි හදාගත්ත මිශ්‍රණය ලිපෙන් ඉවතට අරගෙන ටිකක් නිවෙන්න ඉඩ හැරලා බටර් මේස හැඳි 2ක් වගේ එකතු කරගෙන ඒක මෙල්ට් වුණාට පස්සේ අපි අර මැරිනේට් වෙන්න විනාඩි 30ක් තියලා තිබ්බ චිකන් ටික මේකට එකතු කරගෙන මේ බටර් වලින් ටිකක් මේක බැදෙන්න ඉඩ හරින්න ඕනේ. මේ චිකන් එක බැදෙන අතරතුර මම අර මිශ්‍රණය බ්ලෙන්ඩ් එකට දාලා හොඳට බ්ලෙන්ඩ් කරගත්තා. මේ බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය පෙරා ගන්න ඕනේ. දැන් අපේ චිකන් එකත් හොඳට බැදිලා තියෙන්නේ. දැන් මේ චිකන් එක අපි ලිපෙන් ඉවතට අරගෙන පෑන් එකට බටර් මේස හැඳි එකමාරක් වගේ එකතු කරගන්නවා. මේ බටර් එක මෙල්ට් වීගෙන එනකොට අපි අර බ්ලෙන්ඩ් කරගත්ත මික්ස්චර් එක මේකට එකතු කරගන්න පුළුවන්. මේ මික්ස්චර් එක ටිකක් රත් වීගෙන එනකොට අපිට චිකන් ටික එකතු කරගන්න පුළුවන්. මේ චිකන් ටිකත් එකතු කරලා මේක හොඳට කලවම් කරගන්න ඕනේ. අන්තිමටම ඔයාට පුළුවන් මේකට හෙවි ක්‍රීම් එකතු කරගන්න. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඔයාගේ ගෙදර තියෙනවා නම් හෙවි ක්‍රීම් ටිකක් එකතු කරගන්න. මේ විදිහට මේ චිකන් ටික එකතු කරගත්තට පස්සේ විනාඩි 5ක් වගේ මේක හොඳින් තැම්බෙන්න ඉඩ හැරලා ලීප ඕෆ් කරගන්න පුළුවන්. මම මේ බටර් චිකන් එක හදාගත්තේ නාන් එක්ක කන්න. ඔයාටත් නාන් එක්ක එහෙමත් නැත්නම් පරාටා එක්ක ඒ වගේ දෙයක් එක්ක මේක රස විඳින්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් රසවත් රෙසිපි එකකින් අපි ආයෙත් හම්බෙමු. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්නත් එපා. ඔයාට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් යාළුවන්ට share කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ වගේ තවත් රසවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බෙමු.